හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් මං අරගෙන ආවා රසම රස පිට්ටු හදන වීඩියෝ එකක්. මේකට මම පිටි ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා. පොල් බෑහක පොල් ගාගෙන තියෙනවා. ඒක මම මේකට තව ඇඩ් කරනවා ලුණු ස්වල්පයක්. මේ තුනම හොඳට මික්ස් කරගන්න එක තමයි මුලින් කරන්න ඕනේ. ඊට පස්සේ වතුර ටික දාලා තමයි මේකේ පිටි ටික කැට කරගන්න ඕනේ. පිටි කැට කරගන්න එක තමයි මේකේ මේන්ම පොයින්ට් එක. මේකට ගොඩාක් අර වතුර එක පාර දාගෙන කරන්න ගත්තොත් ගුලි වගේ වෙනවා. ඒක නිසා මේකට පොඩ්ඩක් ඉවසීම තියෙන්න ඕනේ. හිමින් වතුර ටික දාලා පිටි ටික කැට කරගන්න. ඊට පස්සේ පිටි ටික කැට වුණාන් පස්සේ ඒක තමයි අපිට පිට්ටු බම්බුවට දාන්න ඕනේ. පිට්ටු බම්බුව අරගෙන ඒකට ගොඩාක් තද කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට අතින් අරගෙන ওই විදිහට දාගන්න. දාලා එක ගොඩාක් තද කරන්නේ නැතුව අතින් පොඩ්ඩක් ප්‍රෙස් කරගත්තා නම් ඇති. ඊට පස්සේ හොඳින් වහන්න. ඔන්න දැන් අපේ පිට්ටු රෙඩි වෙලා තියෙනවා. දැන් මම ගත්තේ මේකට පිටි ග්‍රෑම් 300ක් නේ. ග්‍රෑම් 300ෙන් මේ වගේ පිට්ටු බම්බු දෙකක් හදාගන්න මට පුළුවන් වුණා. ඉතින් ඒක නම් අපේ ෆැමිලි එකට ඇති. ඔයාලත් ඉතින් try කරලා බලන්න. පිට්ටු එක පොල් කිරි සීනි ගොඩාක් රස කෑම. try කරලා බලන්න. ගිහින් එන්නම්. bye.